ඉතින් මොකද මේ? අද ලස්සන ජෝඩුවක් මාව හම්බෙන්න ඇවිත්. මට නම් තවදුරටත් මේ මිනිස්සයත් එක්ක ජීවත් වෙන්න බෑ. හරි හරි. අපි හස්බන්ඩ්ගේ පැත්තෙන් කතාව පටන් ගමුකෝ. මේකයි එදා ඇත්තටම සිද්ධ වුණේ. ඉවරයි. ගේ පුරාම බිත්තිවල ඇඳලා ඒ පාර මේ ළමයා ගේ ඉස්සරහ බිත්තියේත් ඇඳලානේ. දැන් මං කොහොමද මේවා මකන්නේ? තාත්තත් එකයි පුතත් එකයි. අදත් වාහනේ ඔයිල් ලීක් කරගෙනනේ. මම ඉන්නවනේ මේ ගෙදර වැඩකාරෙට. උදේ පාන්දර ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ? අයියෝ මට ගහන්න දාවේ. ගහන්න නෙමෙයි ආවේ. ඒ වුණාට උදේ දැන් සද්ද මොකක්ද කියලා බලන්න ආවේ. පුතාගෙන් සහනෙකුත් නැහැ මට තාත්තාගෙන් සහනෙකුත් නැහැ. ඔයාට ඇත්තටම මේ වාහනේවත් චුට්ටක් හදාගන්න බැරිද? මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ. මම යනවා අම්මලා ගෙදර. මට ඔයාව මේන්ටේන් කරන්නයි වාහනේ මේන්ටේන් කරන්නයි දෙකම කරන්න සල්ලි නැහැ. ඔයා ගෙදර නිකන් ඉන්නේ මේක සුද්ධ කරන්න. මං නිකන් ඉන්නේ. හරි. මංගාව තියෙන ඔකට හොඳම විසඳුමක්. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩි එක්කිනාට ඕන තරම් බිත්තියේ චිත්‍ර අඳින්න ඉඩ දෙන්න. එතකොට හස්බන්ඩ්ගේ ඔයිල් ලීක් ප්‍රශ්නේ මේකෙන් විසඳගන්න. මේඩ් ඉන් ජර්මනි. ඔව් ඔය ලිකියු මෝලි. එයාලා ගාව ඔය ප්‍රශ්න විතරක් නෙවෙයි. තව ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. මේ බේත් ටික ෆාමසියෙන් ගන්න. මේක අපි දෙන්නම් බොන්න ඕනේද? නෑ. ඕක ඔයාගේ තුවාලෙට.